ගයක් ගානේ ගමක් ගානේ රටක් ගානේ වැඩම කරලා ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනා කරන්න වැඩියහම අපේ සදැහැති පින්වතුන් අපිට මුදල් පිරිකර පූජා කරනවා ස්වාමීන් වහන්සේ මේක සුදුසු දෙයකට යොදා ගන්න කියලා. ඉතින් පුංචි පන්සලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මම ඒ මුදල් යොමු කරා වගේම මේ වාර මම කල්පනා කරා මට ධර්ම දේශනා සඳහා ලැබුණ මුදල් පිරිකර වලින් ගම් වතුරින් අවතැන් වෙච්ච අයට ආහාර වේලක් ලබා දෙන්න ඕනේ කියලා. ඉතින් මම ඒක කරන්න අපේ ගමේ අයියලට අක්කලට නැන්දලා මාමලට මතක් කරාම උදේ පාන්දර කිව්ව විතරයි පැයක් වගේ යන කාලයක් ඇතුළත හැමෝම එකතු වුණා. හැමෝම වෙලා එකා වගේ එකතු වෙලා මේ කටයුත්ත සිද්ධ කළා. හරිම ආදරෙන් මේ කටයුත්ත කරේ අප්‍රමාණ කැපවීමක් කළා. ගමේ කීප දෙනෙක්ම මේ සඳහා මට සහයෝගය ලබා දුන්නා. හාල් අරන් දුන්න කීප දෙනෙක්ම එකතු වෙලා. ඉතින් අනික හැම කෙනාම එකතු වෙලා මේ සඳහා ශක්තියක් වුණා. වතුර බෝතල් අරගෙන ඒ වගේම අපි ආහාර පියාගෙන වාහන වලින් අපි ගිහිල්ලා මේ ආහාර දෙන්නයි සූදානම් වුණේ. ඉතින් මේ සඳහා කැප වෙච්ච හැම කෙනාටම ස්තුතිවන්ත වෙනවා. පුංචි පන්සලත් එක්ක එකතු වෙලා මේ කටයුත්ත කරද්දී අංගම්මනට අරගෙන යන්නයි සූදානම් වෙන්නේ. ඉතින් ඒ හින්දා මේ කැපවෙච්ච කැපවීම අප්‍රමාණයි. අපේම මිනිස්සු ලෙඩ වෙලා ඉද්දි අපේම මිනිස්සු අවතන් වෙලා ඉද්දි සීතලේ අඳින්නේ ඇඳුමක්වත් නැතුව ඉද්දි අවතන් වෙච්ච අපේ මිනිස්සු කන්න හදන්න ක්‍රමයක් නැතුව ඉන්න අපේ මිනිස්සු වෙනුවෙන් තමයි අපි මේ එකතැනකට වෙලා අපි ආරක්ෂිතව ඉන්න එක පස්සේ කළා. අපිත් යමක් කරන්න ඕන කියන හැඟීමෙන් කටයුතු කරේ. ඉතින් යමක් කිව්ව ගමන් සැනින් පණිවිඩයක් දීපු සැනින්ම අපේ ආරාධනා පිළි අරගෙන එන අපේ ගමේ ඉන්න රත්තරන් දායකයෝ ටික මේ වෙලාවේදී මම සිහිපත් කරනවා. රත්තරන් මිනිස්සු මේ ඉන්නේ ඔක්කොම. තමන්ගේ වැඩ ඔක්කොම පැත්තකින් තියලා තමන්ට ගෙදරට වෙලා ඉන්න පුළුවන්කම තියාන සියල්ල පස්සේ කළා. මගේ ආරාධනා පිළි අරගෙන මේ හැමෝම ආවා. ඉතින් ඒ හින්දා හැමෝම වැස්සෙත් තෙමුණා, මහන්සි වුණා, බඩමුට්ටු ටික එකතු කරා, යුවා පිහුවා, සකස් කරා. තමන්ගේ වාහන වලින් හැමදේම ප්‍රවාහනය කරා. හෙට ගියා මෙහෙට ගියා. බඩු ටික ගන්න ඕන වුණාම කඩවල් වලින් අපිට ඒ වෙලාවේ අවශ්‍ය බඩමුට්ටු ටික ගෙනල්ලා දුන්නා පන්සලටම. ඒ හැම කෙනාම බොහොම ගෞරවයෙන් ආදරෙන් සිහිපත් කරනවා. ඉතින් ඒ නිසා අපි මේ සියල්ල සූදානම් කරගෙන කරේ තියාගෙන වාහනවල පටවගෙන අරගෙන යන්නයි සූදානම් වෙන්නේ රත්නපුරයට. එහෙමනම් රත්නපුරයට ගිහලා කොයි විදිහටද අපි මේ ආධාර ටික බෙදන්නේ කියලා ඊළඟ වීඩියෝ එකකින් බලමු. හැම කෙනාම එකතු වෙලා ඉන්න. පුංචි පන්සල සන්නස්කම පැල්මඩුල්ල. මම ධර්ණීගල ධම්මසාර හාමුදුරුවෝ. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. ධම්මසරණ පාරමිතා පදනම හැමදාම පෙරමුණේ හැම කෙනාම වෙනුවෙන්.